හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් අද උයන ගමන්ම ඔයාලට වොයිස් කරන්න හිතුවා. මොකද මේ අද ටිකක් ඉක්මනට මේක හදාගන්න ඕන නිසා සහ මට හිතුනේ වුණාට මේ කලබල වුණාට ඔයාලට මේ රෙසිපි එක අරගෙන එන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අද මේ විදිහට මේ වොයිස් කරන ගමන් මේ උයන්න පටන් ගත්තේ. කොහොම වුණත් ඔන්න මම අද පොඩ්ඩක් විශේෂ දෙයක් තමයි හදන්න යන්නේ. ටිකක් සාමාන්‍ය මට දෙතුන් දෙනෙම කිව්වා මේක එයාලට හදාගන්න හරියට හදාගන්න බැරුව ගියා කියලා. ඉතින් ඒ නිසා ඔන්න මට හිතුණා මම හදන විදිහ සහ ඔයාලට තව විශේෂ දෙයක්ත් පෙන්වන්නත් තියෙනවා. ඒ ටික ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. ඉතින් මම දැන් අද හදන්න යන්නේ බීෆ් එකක්. ඉතින් මෙතන මම බීෆ් කිලෝ 1.5ක වගේ ප්‍රමාණයක් තියෙනවා මෙතන. අද අපේ ගෙදරට කට්ටියක් එනවා. ඒ නිසා යාළුවලත් එක්ක තමයි අද මේක මම හදාගන්නේ. මම ඉස්සෙල්ලාම මේ විදිහට මේකට දාගත්තා මේ කපාගත්ත අපිට අවශ්‍ය දේවල්, ටෙම්පරාදුවට අවශ්‍ය දේවල්. දැන් මේ ඉඟුරු සුදු ලුණු තලා ගන්න යන්නේ. ඔයාලා ගාව සේර කෑල්ලකුත් තියෙනවා නම් සේර කෑල්ලකුත් මේකට එකතු කරන්න සුවඳයි. ඒ වගේම හරිම රසයි. තෙල් එකට සේර දාපුවාම ඔන්න ඒ විදිහට මම මේක හොඳට ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහට තලා ගන්නවා. ඊට පස්සේ අපි ගාව ඔයාලා සැරට කන්න කැමති නම් ඔයාලා සැරට කොච්චි එහෙම තියනවා නේ ඉතින් දාගන්න. රසයි ටිකක් සැරයි. අද මං ගාව තියෙන්නේ මෙන්න මේ අමු මිරිස් වෙනකොට මෙන්න මේක ලොකු මෙහි තියෙන මිරිස් එක. මේකත් හොඳයි. මම මේකෙන් පොඩි කෑල්ලක් එකතු කරගන්නවා. මේක පොඩක් මෙන්න මේ වගේ කපා ගන්නවා. මේකත් ටිකක් සැරයි අම්මිරිස් වගේම තමයි. වෙනසක් නෑ. ඉතින් අර පොඩක් අම්මිරිස් යවනට මේට වඩා චුට්ටක් සැරයි. අර මේක චුට්ටක් ඊට වඩා සැර අඩුයි. හැබැයි සාමාන්‍යයෙන් අපි මාළුවකට දාන ප්‍රමාණය සැර ඇති ඉතින් ඒකේ. ඊට පස්සේ අපිට කරපිංචා කරපිංචා කීපයක් මම මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. කරපිංචා ගමන් චුට්ටක් කපා ගන්නවා. මෙහෙම කොලේ පිටින් එකතු කරන්නේ නැතුව පොඩ්ඩක් මෙන්න මෙහෙම. එතකොට ඒක මාළුවත් එක්ක කැවෙනවනේ. ඒ නිසා මම මේ විදිහට එකතු කරනවා පොඩියට කපලා. නැත්නම් කරපිංචා ටික අයින් කරනවා. මේ අපි කන්නේ නැහනේ. ඒ නිසා ඒකත් එක්ක කැවෙන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට පොඩියට කපලා තමයි මාළුවට එකතු කරගන්නේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ රම්පේ එකතු කරගන්නවා. රම්පෙත් තෙලට දාපුවාම හොඳ සුවඳක් එනවා. ඒ වගේම සමහර අය ඉතින් අලත් එකතු කරනවා බීෆ් හදනකොට. ඉතින් ඔන්න ඔයාලත් කැමති නම් එකතු කරගන්න පුළුවන් ඔයාලට. මටත් හිතෙනවා පොඩි අලු ගෙඩියක් එකතු කරොත් තවත් රස වෙයි කියලා. ඒ නිසා මම මෙන්න මේ විදිහට අල ගෙඩියකුත් එකතු කරගන්නවා.
අද මට ඔයාලට මේකේ විශේෂයෙන්ම පෙන්වන්න තියෙන්නේ පොඩි දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ලංකාවේ හදන විදිහට මෙහි බීෆ් එක මම සෑහෙන try කරා. ඒක ඇත්තටම මට හදාගන්න බැරුවද කොහොමද කියන්න තේරෙන්නේ නැහැ. හරි ගියේ නැහැ ඇත්තටම. ඒ නිසා මම මේ තියෙන පේස්ට් එකක් try කරා. ඒක ඇත්තටම හොඳයි. මම ඒක ගැන තමයි මට ඇත්තට විශේෂයෙන්ම කියන්නත් ඕනි. මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුවත් ඒක. මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඒක තව කෙනෙක්ට වටී කියලා තමයි මම ඇත්තටම ඔයාලත් එක්ක මේ රෙසිපි එක ෂෙයා කරගන්න. මම මෙන්න මේ විදිහට අල ටිකක් ලොකු වැඩිද වන්දා කවන්නේ. ටිකක් ලොකුට මෙන්න මේ විදිහට එකතු කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේක හදාගන්න. ඉස්සලාම මස් එක අපි හොඳට අනාගමු. ඔක්කොටම කලින් මේකට තව ඕනි මම මේකට එකතු කරනවා bay leaf. bay leaf කොලයක්. එන සාල්ලට 3ක් 4ක් වගේ සූලක්. පස්සේ කරාඹු නැටි චුට්ටක්. ඊට පස්සේ උරුඳු මේ වගේ කුරුඳු චුට්ටක් එන්න. දැන් මස් එක හදාගන්න තමයි යන්නේ. ඒක වතුර චුට්ටක් තියෙන එක අයින් කරගෙන යමු. ඉතින් මෙන්න මේක තමයි මම කිව්ව පේස්ට් එක බීෆ් දෙරණ කියන බීෆ් කරි මික්ස් කියන එක. මේක ඇත්තටම හොඳයි. මම try කරා මේක. දැන් මේක ඉවරයි. තව එකක් තියෙනවා. ඉතින් මේක මෙන්න මේ විදිහට ගහලා තියෙනවා. ඒගොල්ලෝ හදන්න ඕන විදිය. මේක කියන්නේ මේ මික්ස් එකෙන් ග්‍රෑම් 500කට ටේබල්ස්පූන් 3ක් විතර දාන්න කියලා. ඉතින් ඒ නිසා දැන් මෙතන කිලෝ 1.5ක් විතර තියෙනවා. එතකොට ටිකක් වැඩියෙන් දාන්න වෙයි. බලමු අපි ඉච්චර දාන්න නැතුව එකයි මට හිතෙනවා මේකේ තියෙන ටික ඔක්කොම එකතු කරගන්න. මොකද මේක දැන් ටිකක් ඉවර වෙන්නත් එන්නේ. මේ ඒක එකතු කරලා පොඩ්ඩක් මික්ස් කරලා බලමු මේකට ඇද්ද කියලා. මම මේ විදිහට මුළු බෝතලෙම කොහොමද එකතු කරා. බලමු. ඔයාලට දැන් මේකට චුට්ටක් ලුණුත් එකතු කරගන්න ඕනි. හිතනවා උනාට ආයෙ දාන්නත් වෙයි කියලා බලමු. දැනට ලුණු චුට්ටක් එකතු කරගත්තා. මේ ටිකක් කොහොමද හිතන්නේ මේකෙත් ලුණු තියෙනවා මම හිතන්නේ. ඒ වගේම ඔයාලා සැරට තව මේකේ සැර චුට්ටක් අඩුයි. සැරට ගන්න ඕන නම් ඔයාලා තව මිරිස් චුට්ටක් එකතු කරගන්න. මේ විදිහට මම චුට්ටක් විතර එකතු කරගත්තා. ඇත්තට මේක ලේසි. මේ මොකද අපිට එතකොට මේ බොරුවට
දාගන්න ඕනේ නැහැනේ. බලමු මේක මික්ස් කරලා මට හිතෙනවා මේක මදි වෙයි කියලා. මොකද මෙතන මස් ගොඩක් තියෙනවා. Nanti masukin di ඇති වෙයි කියලා හිතනවා. ඔන්න ඔය විදිහට ඇති. ඉතින් අපි දාගත්ත ප්‍රමාණය ඇති. ඔයාලා එක බලලා ඔයාලා ගන්න මස් ප්‍රමාණය අනුව එක දාගන්න. මේක මෙච්චරයි. ඉතින් අපිට කරන්න තියෙන වෙන මොකුත් නැහැ. ඉතින් තමයි ඔයාලා මේක පොඩක් සීසන් වෙන්න තියන්න ටිකක් වෙලා. මොකද මේකෙත් ගත්ත තියෙනවා මේ සීසන් වෙන්න තියන්න කියලා. මේ ඉතින් මට එහෙම තියන්න තරම් දැන් වෙලාවක් නැහැ. මං හිතන්නේ මම ටිකක් පරක්කුත් වෙලා ඒ නිසා මේක හදන්න ගන්නවා මම. ඉතින් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම කොහොමද මේක හදන්නේ කියලා අන්න විදිහට දැන් හදාගන්න යන්නේ. මම මේකට මේ වගේ භාජනයක් ගත්තා. මොකද මේක තමයි මට තියෙන ලොකුම භාජනයකට දෙන්නේ. ඉතින් මේකට අපි ඉස්සල්ලාම තෙල් චුට්ටක් දාගන්නවා. තෙල් චුට්ටක් දාගමු. මේ භාජනේ ඉක්මනට රත් වෙන නිසා ගින්දර කොලොන් තරම් මම අඩු කරලා වගේ තමයි හදන්නේ. දැන් ඊට පස්සේ මේක ටිකක් හත් වෙලා තියෙන්නේ. මම මේකට ඉස්සලාම එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු. ඊට පස්සේ අපිට කලින් ගන්න අමතකුණා එන සාල්ලට කිහිපයක්. උළු හාල්ලට කිහිපයක් මේකට එකතු කරගන්නවා මම තෙලට. එතකොටත් චුට්ටක් සුවඳ එනවා. අපි ගත්ත කරාබු නැටි ඔක්කොම නෙමෙයි හැට කිහිපයක් කුරුදු පොතු ඒ වගේම බේ ලීෆ් කොලෙත් මේ විදිහට චෝටි කරලා එකතු කරනවා. හොඳට කලවම් කරගන්න ඕනේ. අනිත් එක මේ දැන් මේකට එකතු කරගන්න යන්නේ ලුණු. ඔක්කොම ටික දාන්න එපා. මම මේ තෙල් එකට දාන්න යන සුවඳ ගන්න මස් එකට. ඔය නිකන් මේ හරියකට දාන්න චුට්ටක් තියාගෙන ඊට පස්සේ දාන්න චුට්ටක් දාන්න තෙල් එකට. අපිට සුවඳ ගන්න ඕන නිසා. ලුණු දැම්ම. දැන් අම්මිරිස් කරල් දෙක තුනකුත් දැම්මා. කරපිංචත් අර වගේම චුට්ටක් ඉතුරු කරගෙන චුට්ටක් දාන්න. සහ මම කලින් කියෝගේ රම්ප කොලයක් දාන්න. රම්ප කොලේ මේ තෙල් එක්ක බැදෙනකොට හොඳ සුවඳක් එනවා. ඇත්තට දැන් මානව සුවඳයි. දැන් මේක හොඳ සුවඳක්. එතකොට ඒ වගේ එනකොට පැත්තකින් තියමු. නැත්නම් මගේ අතින් ඒ ටික වැටෙනවද? අපි මෙන්න මේ වගේ මස් ටික එකතු කරගන්නවා. බාජනි පැත්තකින් තියනවා. දැන් හොඳට තෙල් එකත් එක්ක මේ මස් එක හොඳට කලවම් කරගන්න.
හොඳට මේ කලවම් කරගන්න. සාමාන්‍යයෙන් ගොඩක් අය බීෆ් හදනකොට කිරි දාලා වියනවා. ඉතින් මමත් එක පාරක් දෙපාරක් try කරා. අපේ අම්මා සම්පූර්ණයෙන් කිරි දාලා වියන්නේ නැහැ. හැබැයි යාර කිරි රස ගන්න ඕන හින්දා මේ මිටි කිරි චුට්ටක් සාමාන්‍යයෙන් එයා අන්තිමේට වගේ එකතු කරනවා. බලමු අපි හැමත් අද try කරලා කොහොමද කියලා. දැන් අපි ඉතුරු කරගත්ත දේවල් ටික තියෙනවා. අල්ල කපාගත්තු අල්ල ඊට පස්සේ කාරපිංචා අමුමිරිස් මේ ටිකත් ඔක්කොම මේකට දාන්න. දාලා ආයෙ චුට්ටක් හොඳට කලවම් කරමු. ඉතින් අනිත් දේ තමයි කියන්න ඕනේ ඔයාලා බීෆ් කන්න නම් ඉතින් හුඟක් අය ඇත්තටම බීෆ් කන්න නැහැ. ඉතින් ඒගොල්ලන්ට නෙමෙයි අද වීඩියෝ එක. බීෆ් කන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට තමයි මේ වීඩියෝ එක. මොකද ඉතින් රට ඉන්න රට ආවට පස්සේ ඉතින් අපිට ලංකාවේ රස සෑහෙන මග ඇරෙනවානේ ඉතින්. මොකද මම සෑහෙන ආසයි ලංකාවේ කෑම හදන්න. ඒ වගේ කෑම වලට මම ආර විදියට ආසයි. ඉතින් ඒ නිසා සෑහෙන try කරනවා මම මේ ලංකාවේ තියෙන ෆ්ලේවර් එක ඒ විදිහටම ගන්න. ඉතින් මට කලින් beef recipes මම try කරා. ඒ විදිහට ඇත්තටම ඉතින් හරි ගියේ නෑ. හැබැයි මට ඇත්තටම මේ හරි ගියේ මෙන්න මේ දෙරණ එකේ මේ beef curry mix එක. මම ආයෙත් ඒක පෙන්නන්නම්. මේ කියන්නේ beef curry mix එක. මේක සාමාන්‍යයෙන් ලංකාවේ කඩවල වල තියෙනවා ගන්න. බලන්න ඔයාලට ඔයාලා ඉන්න පැත්තට කිට්ටු කොහේ කඩිගමක් තියෙනවා ඇති ෂෝ එකකටම. මොකද දෙරණ සාමාන්‍යයෙන් හුඟක් මේ ෆේමස් මෙහි. ගොඩක් මේ කඩවල වල දෙරණ බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ ඔය ටික දේවල් තියෙනවා. මේ ඇත්තටම හොඳයි මේක. ඔයාලා try කරලා බලන්න අනිවාර්යයෙන්ම මේක. ගොඩක් හොඳයි වගේම හොඳ රසයක් තියෙනවා. බලමු ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. කොහොමද මේක හදලා ඉවර වෙන්නේ කියලා බලන්න. අපි කලින් මේ මස් එක අනාගත්ත භාජනයේටම මම මේ විදිහට වතුර චුට්ටක් දාලා වතුර වැඩි වුණා මෙන්න මේ විදිහට එකතු කරා. ඒක පොඩි තුන පහ චුට්ටක් තියෙනවා. ඒ ටික අපි මේ විදිහට දාමු. දාලා මම මස් එක වැහෙන ගානට වගේ තමයි දාගත්තේ. මොකද මස් වලත් දැන් වතුර නිසා බලමු මදි වුණාට අපිට ආයෙ පස්සේ දාගන්න පුළුවන් නිසා මේ මස් එක මෙන්න මේ විදිහට වැහෙන ගානට වතුර දාලා මේක දැන් වහලා ඉදෙන්න තියෙනවා. මේ බලන්නකෝ මස් එක තිබ්බ හැටිම හොඳ පාටක් තියෙනවා. මේක මෙන්න මේ විදිහට වහලා මේකට ඉදෙන්න දෙමු. ඔන්න තාම අපේ මස් එක ඉදෙනවා. ඔන්න වහන්නකෝ මේකේ පාට. මේක ලයිට් එකක් දාන්න. හොඳ පාටක් තියෙනවා. තාම ඉදෙන ගමන් තියෙන්නේ. බලමු අන්තිමේදී කොහොමද මේක හැදෙන්නේ කියලා. ඔන්න ඉතින් අපේ මස් එක දැන් බාගන්න තමයි හදන්නේ. මේ බලන්නකො හොඳට කුක් වෙලා තියෙන්නේ දැන්. මොකද මම හිතනවා මම මේක දැන් පැයක් විතර මම මේ විදිහට ලිපේ තියලා තිබ්බා. ඒ වගේම මම දැන් මේකට කිරිත් එකතු කරලානේ තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳ කිරි රසක් ඒ වගේම මිරිස් රසයි ඔක්කොම හොඳට තියෙනවා. මේ ඉතින් දැන් මම මේක බා ගන්න තමයි හදන්නේ. මේ හොදි තියෙන තමයි මම මේක බා ගන්න හැදුවේ. මොකද හවසට පරාටා වගේ මොන හරි කන්නත් හිතාගෙන ඉන්නවා. බලමු ඉතින් ඒකටත් එක්ක ටිකක් හොදි තියෙන්න මම මේක දැන් ලිපෙන් බා ගන්න හදන්නේ. ඉතින් ඇත්තටම මට ඕනෝනේ මස් එක හදන විදිය කියනවටත් වඩා ඔයාලටත් මගේ අර මික්ස් එකේ විස්තරය ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් මං හිතනවා මේ ඔයාලට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. කොහොමනත් ඉතින් ඔන්න මේ මෙන්න මේ විදිහට අද අපි මස් එක මේ විදිහට හදලා ඉවරයි. හොඳ පෙනුමක් තියෙනවා. රසත් ඒ වගේමයි. ඒ වගේම කියන්න ඕනේ මේකේ හොඳට ඇඹුල් රස තියෙනවා. ඇඹුල් දාන්න එපා.
හොඳ ඇඹුල් රසක් තියෙනවා. ඒ වගේම ස්පයිසස් වල රස හොඳටම තියෙනවා. ඉතින් ඔයාලා ඉස්සල්ලාම හදන කෙනෙක් නම් පොඩ්ඩක් ගෙදර ගෙනල්ලා පොඩ්ඩක් හදලා බලන්න. එතකොට ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් thank you වීඩියෝ එක බලුවාට අන්තිම වෙනකන්. ඉතින් ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. හැමදාම කියන වගේ ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. දැන් ටිකකින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.